ඒවා මධ්‍යස්ථ සිතින් විද දරා ගන්න පුරුදු වෙන්න. ඕකනේ කියලා තියෙන්නේ බුදුහාමුදුරු. හරිද? ඇත්තටම බුද්ධහමට අනුව ජීවත් වෙනවා කියලා කියන්නේ ඔන්න ඕකට. නැතුව මේ මස් කන්න නැතුව ඉන්න එකවත්. හරිද? බිත්තර කන්න නැතුව ඉන්න එකවත්. හරිද? ඒ වගේ කුණුහරුප ගොඩක් නෙමෙයි මේකේ තියෙන්නේ. අපේ ආගම පටලගෙන තියෙන්නේ. ආගම පටලගත්ත මේ මිත්‍යා දෘෂ්ටිකයෝ තමයි මේ ලංකාවේ වැඩි හරියක් දැන් ඉන්නේ. හරිද? ඔව්. අර හාමුදුරුවෝ ටික පාරේ වඩිනකොට හරිද? අර අසරණ වෙච්ච බල්ලෙකුත් ඒගොල්ලොත් ඒක අරගෙන යනකොට ඒ හාමුදුරුවෝ බල්ලා අසරණ හින්දා අනුකම්පා කරලා බල්ලව අරයි යන්නේ. නැතුව මේ බල්ලා ධර්ම දූත සේවාවේ යන්නේ නෑනේ පුතේ. හරිද? ඒ බල්ලට දන ගගහම දිනවා ආච්චිලා. ඉතින් හරීම අපරාධයක් මේ කරන්නේ. හරිද? ඒ වගේ මීහරක් වැඩ කරන්න හොඳ නෑ පුතේ ආගම නමින්. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකක්ද? ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න. බුදුහාමුදුරුවෝ හරිද කිසිම වෙලාවක කියලා නෑ ප්‍රජනනය කරන්න එපා කියලා. හරිද? බුදුහාමුදුරුවෝ එහෙම කියලා නෑ. ලිංගිකව හැසිරෙන්න එපා කියලා එහෙම කියලා නෑ. හරිද? බුදුහාමුදුරුවෝ කියලා නෑ පුතේ මේ. එහෙම ඒ කියන්නේ ඔය පන්සලේ හාමුදුරුවෝ පනවපු නීති සමහර ඒවා තියෙනවනේ. හරිද? මස් කන්න එපා. හරිද? මාළු කන්න එපා. හරිද? මෙහෙම කරන්න එපා. මෙහෙම යන්න එපා. ඔය ඒ වගේ දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන එකම ධර්මතාවය අනෙක් කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන විදිහේ ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න. හරිද? ජීවිතයේ අනිත්‍යතාවයේ තේරුම් අරගෙන ජීවත් වෙන්න. හරිද? කිසිම වෙලාවක කියලා නෑ හැමදේම අතෑරලා දාන්න කියලා. හරිද? හැමදේම අතෑරලා දාන්න කියලා බුදුහාමුදුරුවෝ පෘථග්ජන මිනිස්සුන්ට කියලා නෑ. බුදුහාමුදුරුවෝ දන්නවා. එහෙනම් පෘථග්ජන මිනිස්සු මහාන වෙන්න එපා හැම කෙනාම. මහාන වෙන කට්ටියට විනය නීති පැනෙව්වා. භික්ෂූන් වහන්සේලාට පැනෙව්වා විනය නීති. භික්ෂුවක් විදිහට මෙන්න මේ විනය කඩ කරන්න බෑ කියලා. හැබැයි සාමාන්‍ය ගිහි ජනතාවට ඒ විනය දාන්න ආවේ නෑ බුදුහාමුදුරුවෝ. හරිද? ඒකයි පුතේ මේ බුදු ධර්මයේ තියෙන්නේ. හරිද? ඔව්. මේ සාමාන්‍ය පෘථග්ජන මිනිසුන්ගේ හාමුදුරුවෝ කියනවා සියල්ල අත්හරින්න කියලා. හරිද? එහෙම සාමාන්‍ය මිනිසුන්ට හාමුදුරුවෝ බණ කියන එක වැරදි එක පැත්තකින්. සියල්ල අත්හරින්න නෙවෙයි මේ ජීවිතයේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි කියලා තේරුම් ගන්න ඕනේ. සියල්ල අතහරින්න කියලා ඉතින් බං. හරිද? මේ ප්‍රජනන කටයුතු ටික ඔක්කොම නවත්තලා දාලා. හරිද? නිකන් මොකුත්ම කරන්නේ නැතුව. හරිද? ආමෝ කැමති දෙයක් කන්නෙත් නැහැ. කැමති ඇඳුමක් අඳින්නෙත් නැහැ. සුදු විතරයි අඳින්නේ. එහෙම ඉන්න පුළුවන්ද මිනිස්සුන්ට? එහෙම බෑ. එහෙනම් ඉතින් අපි මහාන වෙනවනේ. හරිද? ඔව් එහෙම බෑ. එතකොට හරියට ධර්මය අවබෝධ කරගන්න ඕන. සහ ධර්මයේ දේශනා කරන්න ඕන. හරිද? වර්තමානයේ පුතේ ධර්මයේ පිරිහෙන්න පටන් අරන් තියෙනවා. ඔයාලා හොඳට බලන්න. හරිද? දැන් මම මේ දැන් මට ඕක අද මතක් වුණේ. හරිද? මට මේ ඇත්තටම මේ සීන් එක උඹලා A level පන්තියේ හින්දා මට මේක කියන්න පුළුවන්. අපි නිකන් මේක විචක්ෂණශීලීව හිතුවොත් එහෙම හරිද? මට ඒ කියන්නේ හරි අවුල් කැලේ ටිකක් තියෙනවා මේ ලංකාවේ බුද්ධ ආගම ගැන. හරිද? ලංකාවේ බුද්ධ ආගම ගැන මට හරි අවුල් කැලේ ටිකක් තියෙනවා. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කරපු විදිහට හරිද? විදිහට හරියට වෙන්න ඕනි දෙයක් බුදුහාමුදුරෝ කියන්නේ බුදුහාමුදුරෝ මුලින්ම භික්ෂු කණ්ඩායමට දේශනා කළේ මොකද්ද? චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය ලෝකානුකම්පාය. හරිද? ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලාට කියනවා මහණෙනි ගම්දනව් සිසාරා සැරිසරමින් අසරණ මිනිස්සුන්ටගේ හිතසුව පිණිස Tamanගේ මේ ධර්මය ප්‍රචාරය කරන්න කියලා කියනවා. හරිද? මට කියන්නකෝ ඕක අනුගමනය කරන වර්තමාන භික්ෂූන් වහන්සේලා 14යි නින්නේ. ඒත් නෑනි පුතේ. හරිද? පන්සලට ගිහිල්ලා ආරාධනා කරලා වාහනයක් යවලා හාමුදුරුවන්ව ගෙන්නගෙන අපි බණ අහන්න ඕන. හරිද? ඒත් අපිටත් අපිට වැරද්දක් තියෙනවා. අපිට හාමුදුරුවෝ මතක් වෙන්නේ ඒ වගේ වෙලාවකට විතරයි. හොඳේ. ඒ වගේ තමයි. හැබැයි වර්තමානයේ එකම එක භික්ෂුවක්වත් ඔය මේ ඒ කියන්නේ මිනිස්සු ළඟට ගිහිල්ලා ධර්මයේ දේශනා කරනවා කියන දේ කරන්නේ නැහැ. හරිද? භික්ෂූන් වහන්සේලා මෙන්න මේ කියන්නේ මම දන්නේ මේක මේ කියන කතාව හරිද කියලා. හැබැයි මම හිතන විදිහට හරිද? භික්ෂුවකගේ සමාජ වගකීමක් විදිහට හරිද? මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරලා දෙන්න ඕනි නම් හරිද? මේ සමාජයේ කාර්යබහුල සමාජයක් කියලා වර්තමාන භික්ෂු පරපුර දන්නවා නම් මිනිසුන්ට පන්සලට එන්න වෙලාවක් නැහැ, බණ අහන්න වෙලාවක් නැහැ කියලා හාමුදුරුවෝ දන්නවා නම් එහෙනම් හාමුදුරුවන්ට තියෙන්නේ මොකද්ද? අර ඒ කාලේ වගේ බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය ලෝකානුකම්පාය.
හරිද? ගම් දනව් සිසාරා ඇවිදින්න තියෙන්නේ. ගමේ ඉන්න අසරණ මිනිස්සුන් එතකොට හාමුදුරන්ට හම්බ වෙනවා. ඒ අසරණ මිනිස්සු හාමුදුරන්ට ගරු කරනවා. ඒ වගේම හාමුදුරන්ට මේ මිනිස්සුන්ට පිහිට වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝත් ඒ කාලේ අසරණයන්ට පිහිට වුණේ එහෙම. හරිද? වර්තමානයේ හාමුදුරුවරුන්ගේ මේ භික්ෂු සමාජය හරිද දේශපාලනයට ඇවිල්ලා සමහර භික්ෂුන් වහන්සේලා මෝඩ කතා කියනවා සමහර හාමුදුරුවෝ. හාමුදුරුවරුන්ගේ මේ චීවරයට නිගා කරන හාමුදුරුවෝ ඉන්නවා. ගොඩාක් ඉන්නවා දුසිල් මහණෝ. අර ශාසනයේ තියෙන වරප්‍රසාදේ හින්දා සිවුරු පොරව ගත්ත කට්ටිය ඉන්නවා. සිවුරේ ඉන්න ගමන් පුතේ විවිධාකාරයේ වැරදි වැඩ කරන කට්ටිය ඉන්නවා. හරිද? ඔවුන් ඕක තමයි පුතේ මේ ශාසනයට වෙලා තියෙන්නේ. හරිද? ලංකාවේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ධර්මය හරිද ආරක්ෂා කරන්න තියෙන ලංකාව. හරිද? මේ ලංකාවට වෙලා තියෙන දේ හිතන්නකෝ අර සාම පාගමනක් යන්නේ හිතුණද නිකමට හරි ලංකාවේ වික්ෂුන් වහන්සේලා ටිකකට. නිකන් හිතන්නකෝනේ. ඔය වගේ පාගමනක් යන්න මේ බෞද්ධ රටේ භික්ෂූන් වහන්සේලාට හිතුනේ නෑනේ. හරිද? අර භික්ෂූන් වහන්සේලා ටික පාගමන වැඩියා. ඒගොල්ලොන්ගේ සංකල්පයක්. හරිද? ඒ සංකල්පයකින්ද මේ ලෝකෙට සිතක් ශාන්තියක් උදා වෙන්න හරි මොකක් හරි දෙයකට ඉතින් ඒ වගේ දෙයක් කරන්න හිතුණනේ හාමුදුරුවෝ. අපේ හාමුදුරුවන්ට. අපේ හාමුදුරුවන්ට එහෙම නිකම් පයින් වඩින්නවත් හිතෙන්නේ නෑනේ. ඉතින් ඒකනේ වැඩි. හරිද? ඔව්. ඒක තමයි ඉතින් එහෙම එකක් තියෙනවා. හරිද? එතකොට ඇත්තටම මේ ටික අර මේ කොසල් රජුදුරු සිහින 16 කියන කතාව සමහරවිට ඇත්ත වේගෙන යන බවක් පේනවා. මේ වෙනකොට මේ ලෝකේ සමාජය හොඳට බලාගන්න. කොසල් රජතුමා දුරු සිහින 16 වල දන්නේ නෑනේ. දන්නේ නෑනේ. හා මම දවසක කියලා දෙන්නම්. කොසල් රජතුමා දුරු සිහින 16 මොනවද කියලා ඒව එක එක ඇත්ත වෙමින් යනවා. හරිද? එකක් තියනවලු පුතා කුඩා ගස්වල පළ දරලා තියෙනවා. විශාල ගස්වල පළ දරලා නැහැ. කුඩා ගස්වල පළ දරලා තියෙනවලු. විශාල ගස්වල පළ දරලා නැල්ලු. හරිද? ওই වගේ එකක් දැක්කලු හීනයක්. පලාපල ඇහුවලු. හරිද? අනාගතේ බිහි වෙන කුඩා දරුවෝ ඉන්නවලු. හරිද? අඩු වයසින් කසාද බැඳලා දරුවෝ හම්බ වෙලා ඒ වගේ වෙන කට්ටිය. හරිද? ඒක තමයිලු මේ නිරූපණය වෙන්නේ. වයස 16න් විතර බැඳලා ජීවිතේ වරද්දගත්ත ඒ වගේ අර පැනලා ගිහිල්ලා ඒ වගේ වෙන කට්ටිය ඉන්නවලු. එහෙම කියලා එදා කිව්වා ඒක අද ඇත්තක් වෙලා තියෙනවා. හා නැද්ද? ඔව්. හරිද? උඹලගේ ජීවිතේ වුණත් වරදින්න යන්නේ චූටි වෙලාවයි. හරිද? අනිත් එක දැන් උඹලා A level කාලයට ආවහම උඹලා ලොකු මම මේ කියන්න හිටියේ මම දැන් මේ කතාවෙන් පොඩ්ඩක් ස්කිප් වෙලා වෙන කතාවකට එන්න.